ඔයාලටම තේරෙනවා ඔයාලගේ ලකුණු වර්ධනය වෙනවා. අද ගත්තේ 20යි ඊළඟ දවසේ ගත්තේ 22යි ඊට පස්සේ ගත්තේ 25යි. අන්න ඒ විදිහට දවස ඔයාලා බලන්න ඔයාලගේ ලකුණු වර්ධනය කරගන්න සමයින්ද පුළුවන්. ඉතින් මේ කාලය තුල මම කියන වැඩ කරන්න කියලා තව ළමයි පිරිසක් ඉන්න පුළුවන්. මොකද්ද කරන්නේ කියලා දාදාවක් නැහැ නේ. අද දිස්ත්‍රික් 4 නේ කියලා වැඩ කරපු ගියක් තියෙනවා. මට්ටමක ඉන්න ළමයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් S මට්ටමක ඉන්න ළමයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් C මට්ටමක ඉන්න ළමයෙක් වෙන්න පුළුවන්. ඕනෑම ළමයෙකුට තමන් රසායන විද්‍යාවේ මේ ඉන්න සාමාර්ථය තවත් සාමාර්ථ කීපයකින් වර්ධනය කරගන්නා ක්‍රමවේදයක් තමයි මම මේ සම්පූර්ණ වීඩියෝ එකේදී කියලා දෙන්නේ. ටයිටල් එක දකින්න ඇති. මේ වීඩියෝ එකේ මොකක් ගැනද කතා කරන්න කියලා. එතකොට 2026 ඒ ලෙවල් විභාගයට දෙනී සිට ළමයිට තව අවුරුදු සාමාන්‍යයෙන් මාසයයි. දවස් 10ක වගේ කාලයක් තමයි ඔයාලගේ විභාග සඳහා තියෙන්නේ. ඉතින් මම දැකලා තියෙනවා දැන් මාත් මේ උපකාරක පන්තියේ ශ්‍රේණියෙන් ඉඳලා මාස කිහිපයක් 26 ළමයි ගොඩක් පිරිසකට තියෙනවා මේ මාසේ දැන් ගොඩක් පිරිසකට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කාලේ කොහොමද තමන්ගේ වැඩ කටයුතු කරගන්නේ කියලා. එතකොට රසායන විද්‍යාව සම්බන්ධයෙන් යම් උපදේශයක් දෙන්න තමයි මම මේ වීඩියෝ එකේ අරමුණ තමයි. යම් ළමයෙක් ඉන්නවනම් F මට්ටමක. එහෙම නැත්නම් තව ළමයෙක් ඉන්න පුළුවන් S මට්ටමක. නැත්නම් C මට්ටමක ඉන්න පුළුවන්. මේ ඕනම ළමයෙකුට තමන්ගේ මේ දැන් ඉන්න සාමාර්ථය තවත් සාමාර්ථයකින් හෝ කිහිපයකින් වැඩි කරගන්න යම් ක්‍රමවේදයක් තමයි මම මේ වීඩියෝ එකේදී කියන්නේ. එතකොට දැන් මේකේ සාර්ථකත්වය පිළිබඳ කතා කරොත් එහෙම මේ වීඩියෝ එකේදී මම දැන් මාස කිහිපයක් මේක අධ්‍යයනය කරා. දැන් ආරම්භයේදී මම ක්ලාස් වලට සම්බන්ධ වෙච්ච අප්‍රේල් මාසෙ වගේ මම ක්ලාස් පටන් ගත්තා. ඒතර අප්‍රේල් මාසෙ වගේ සම්බන්ධ වෙච්ච ළමයි සමහර ළමයි තියා පළවෙනි වාරේ පේපර් එකකට සමහරට ලකුණු 20 ගණන් ගහපු MCQ එකට ලකුණු 20 ගණන් ගහපු ළමයි හිටියා. ඒ ළමයි දැන් ලකුණු සාමාන්‍යයෙන් කියන්නේ 13 third term paper එකකට සාමාන්‍යයෙන් ලකුණු 50න් 30ක් ඒ වගේ ගහන මට්ටමකට 30ක් 35ක් ඊට පස්සේ 35 40 ගහන ළමයි ඒ වගේ මට්ටමකට ළමයි පත් වෙලා තියෙනවා. ඉතින් කොහොමද මේ වෙනස කරේ කියන කාරණාව පිළිබඳව තමයි සහ මේකෙදි MCQ එකටයි ව්‍යුහගත එකට සහ රචනා එකට තමන් කොහොමද මේ කාලෙදී ලකුණු ගන්න වැඩ කරන්න ඕනි පිළිබඳව කියන කාරණාව පිළිබඳව තමයි මම වීඩියෝ එක කතා කරන්නේ. එතකොට පළවෙනියෙන්ම අපි කතා කරමුකෝ MCQ එක. MCQ එක කතා කරොත් එහෙම MCQ එකේ ලකුණු වැඩි කරගන්න ක්‍රමය ගැන කතා කරොත් එහෙම මේ දවස්වල ළමයි ගොඩක් කරනවා ඇති එක දෙයක් තමයි සාමාන්‍යයෙන් තමන් දැන් අවුරුදු 2කමාරක් ඉගෙනගෙන තියෙනවා. මේ අවුරුදු 2කමාර තුල ඉගෙනගත්ත කරුණු තියෙනවනේ දැන් තමන් ගාව නෝට් තියෙනවා. බහුතරය ළමයි කරන්නේ මේ නෝට් කටපාඩම් කරන එක. නෝට් කටපාඩම් කරනවා තමන්ගේ නෝට් ගොඩක් තියෙනවා. ඒක නෝට් කටපාඩම් කරනවා. නමුත් ඒක කියන්නේ මේකේ අර සාර්ථක ක්‍රමවේදය මොකක්ද කියලා වැගුවොත් එහෙම සාමාන්‍යයෙන් දැන් තව මාසෙයි දවස් 10කින් විතර ඔයාලා උසස් පෙළ පේපර් එකට මුහුණ දෙන්න. එතකොට දැන් මේකෙදි මේ ඔයාලට පේපර් එකකට මුහුණ දීමේ හැකියාවනේ මේ මාසය තුල වර්ධනය කරගන්න ඕනේ. ඒ ක්‍රමය ඒක වර්ධනය කරගන්න තියෙන්නේ දැන් කටපාඩම් කරලා ඔය පේපර් එකකට මුහුණ දීමේ හැකියාව ගන්න බෑ. ඒකට දැන් ඔයාලට ඇත්තටම සමහර ළමයින්ට තියරි මතකත් නෑ. තියරි මතක් කරගෙන ප්‍රශ්නයකට මුහුණ දෙන යම් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඔය විවරණ ලිවීම සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. විවරණයක් ලියද්දී අපි මේ ක්‍රමයේ තමයි අධ්‍යයනය කරන්නේ. එතකොට දැන් ළමයෙකුට සාමාන්‍යයෙන් අපි පළවෙනියෙන්ම කතා කරමුකෝ MCQ ප්‍රශ්න පත්‍රය කොහොමද වර්ධනය කරගන්නේ කියලා. ඒකේ ලකුණු ටික කොහොමද ඒකට සාර්ථකව මුහුණ දෙන්නේ සහ ඒකේ තමන්ගේ තියෙන ලකුණු වර්ධනය කරගන්නේ කොහොමද කියන කාරණාව බලමුකෝ. එතකොට දැන් MCQ ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය MCQ 50ක් එනවා. ඔය විභාගයට සාමාන්‍යයෙන් දවස් කීපයකට කියලා MCQ ප්‍රශ්න පත්‍රය කොහොමද ආරම්භ කරන්න කියලා වීඩියෝ එකකුත් ඉදිරියේදී දාන්න. එතකොට දැන් MCQ ප්‍රශ්න පත්‍රය කතා කරොත් මේ ප්‍රශ්න පත්‍රයට හුරු වෙන ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාලට පුළුවන් පාස් පේපර් කරන්න. ඊළඟ ක්‍රමවේදය තමයි ඔයාලට පුළුවන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර. උදාහරණ වශයෙන් දැන් ඔය අධ්‍යාපන අමාත්‍යාංශයේ කෙනෙක්ට දාලා තියෙනවා. ඒ වගේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඔයාලට කරන්න පුළුවන්. එතනදී පාස් පේපර් කරද්දී ඔයාලට පුළුවන් මම දැන් ක්ලාස් වල කියලා තින්නේ මෙහෙම දැන්. නව නිර්දේශාවේ 2019 නේ 2019 ඉඳලා 2025 වෙනකන් පාස් පේපර් තියෙනවා 7ක් සම්පූර්ණ පාස් පේපර් 7ක් තියෙනවා. ඒ පාස් පේපර් වල හැම එකම MCQ 50 ගානේ තියෙනවනේ. MCQ 50කට මම කියන්නේ දැන් ක්ලාස් වල නම් දැන් බයි ක්ලාස් වල ළමයි වැඩි කරලා ඉවරයි. එතකොට මම කියන්නේ MCQ 50 දැන් අපි ගමු ප්‍රශ්නයක් සැලකුවොත් එහෙම ඒ ප්‍රශ්නයක් සැලකුවොත් අපි හිතමුකෝ නිවැරදි පිළිතුර අහන ප්‍රශ්නයක් කියලා. ඒ ප්‍රශ්නය තුල නිවැරදි පිළිතුරක් සහ වැරදි පිළිතුරු 4ක් තියෙනවා. අපි 2019 මේ පේපරේ යම් ප්‍රශ්නයක් කතා කරා කියමුකෝ. දැන් මේ ප්‍රශ්නය අහනවා නිවැරදි පිළිතුර කුමක්ද කියලා. එතකොට ඒකෙදි නිවැරදි පිළිතුරක් සහ වැරදි පිළිතුරු 4ක් තියෙනවා. අපි ඕකෙදී අර විවරණ ලිවීමෙන් බලාපොරොත්තු වෙන්නේ
මේ නිවැරදි පිළිතුර අපි දැන් අපි ඕනේ ප්‍රශ්නයකට උත්තරයක් හොයන යම් ක්‍රමයක් තියෙනවානේ. ඒ කියන්නේ මේක යම් මේ හේතු නිසා තමයි මම මේ පිළිතුර ගත්තේ කියලා හේතු තියෙනවා. අන්න ඒ හේතු පුළුවන් නම් කියන්නේ ඒ හේතු ඔයාලා දැන් අංක 1 සිට සාමාන්‍යයෙන් ඔබ කරන්න ඔයාලා පිටු 40ක විතර පොතක් ගන්න. පිටු 40ක CR පොතක් ගන්න. ඒ CR පොත අරගෙන ඔයාලා එකේ ඉඳලා 50 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර ඇහුවොත් එහෙම ඒ පිළිතුර ඔයා ගත්තේ. නිවැරදි පිළිතුර ගත්තේ කොහොමද කියන එක ඒ පොතේ සටහනක් දාන්න. ඊළඟ ස්ටෙප් එක තමයි තව පිළිතුරු 4ක් වැරදුනානේ. ඒ පිළිතුරු වැරදුනේ ඇයි කියලා ඒ විවරණය ලියන එකෙන් ඔක තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිතුරු වැරදුනේ ඇයි කියලා ඔයාලා සටහනක් දාන්න. සටහනක් කියන්නේ ලියන්න. මේ හේතු නිසා තමයි මේ පිළිතුර වැරදුනේ කියන කාරණේ ඔයාලා ඔයාලගේ ඒ නෝට් එකේ දාගන්න. සාමාන්‍යයෙන් පිටු 40 පොත් 7ක් ගත්තා නම් ඇති. පිටු 40 පොත් 7ක් අරගෙන ඒක මේ ඔයාලගේ ඒක ආරම්භ කරන්න. ඊළඟ කාරණේ කතා කරොත් එහෙම දැන් ඕකම පුළුවන් අපි කතා කරොත් එහෙම දැන් පාස් පේපර් වලට ඕක කරන්න පුළුවන්. ඒ කාලයත් ඉතා සීමිතයි නේ සාමාන්‍යයෙන් මාසයේ දවස් 10ක වගේ ඉතාමත් සුළු කාලයක් තමයි 26 ළමකට හිමි වෙලා තියෙන්නේ. එතකොට අපි හිතමු සාමාන්‍ය සතියකට පේපර් දෙකක් කරා කියලා. ඔය වගේ පේපර් දෙකකට විවරණ ලියනවා. ඒ විදිහට පේපර් 10ක් වගේ පේපර් ප්‍රමාණයක් අවසන් කරා. ඒක සාමාන්‍ය 2016 17 18 2016 ඉඳලා 2025 වෙනකම් පේපර් වලට ඔයාලට ওই විදිහට විවරණය ලියන්න පුළුවන්. එහෙම විවරණය ලිව්වොත් එහෙම ඒකේ ලැබෙන කරුණු ප්‍රමාණය සැලකුවොත් එහෙම අපි හිතමු සාමාන්‍යයෙන් දැන් ඔය 41 ඉඳලා 50 ප්‍රශ්නවල සාමාන්‍ය ප්‍රකාශ දෙකක් නේ තියෙන්නේ. එතකොට විවරණ දෙකක් ලියවෙන්නේ. ඊට පස්සේ අය 31 ඉඳලා 7ට නිකම් ප්‍රකාශ හතරක් තියෙන්නේ. එතකොට තව කරුණු හතරක ප්‍රමාණයක් නික ප්‍රශ්නකට වෙන්නේ. එකේ ඉඳලා 30ට යනකන්නේ කරුණු පහක් ඉන්නේ ප්‍රශ්නයක සාමාන්‍ය පිළිතුරු පහක් දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් විදිහට බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් එක පේපර් එක ඔයාලට පුළුවන් කරුණු එක ප්‍රශ්නයකට කරුණු 4ක් විතර ලියන්න. කරුණු 4ක් ලියවම එක පේපර් එකක තියෙනවා කරුණු සාමාන්‍යයෙන් ප්‍රශ්න 50ක් තියෙනවා. ප්‍රශ්න 50ට බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාලට 19 පේපර් එක සැලකුවොත් එහෙම සාමාන්‍යයෙන් කරුණු 200කට ආසන්න ප්‍රමාණයක් ඔයාලට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ පිටු 40 පොතේ. ඊළඟට ඔය විදිහට 2019 ඉඳලා අපි හිතමු දැන් සතියකට දෙක ගානේ කරා කියලා දෙක ගානේ කරොත් එහෙම සාමාන්‍යයෙන් 2016 ඉඳලා බැලුවොත් එහෙම එකකට කරුණු 200 ගානේ කරුණු 2000කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ඔයාලගේ නෝට් ඩවුන් වෙනවා පොතේ. එතකොට ඒ විදිහට මේ ඔයාලට කරුණු පිළිබඳව ලොකු අවබෝධයක් ගත්ත හැකි ඊළඟ කාරණේ තමයි බොහෝ වෙලාවට ඔය මේ පාස් පේපර් වලම තියෙන කරුණු තමයි නැවත අලුත් පේපරයක් නිර්මාණය වෙද්දී තාන්න ඔයාලට පුළුවන් නම් ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. ඔයාලටම තේරෙයි දැන් 2016 17 18 19 මේ පේපර් ලියාගෙන ඉද්දි හරි මම මේ කලින් ඉගෙන ගත්ත එකම නේද නැවත මේ ඇවිල්ලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව ඔයාලට අවබෝධයක් ගත්ත හැකි. ඒක ඔයාලම අවබෝධය ගන්න. මේකදී ගොඩක් වෙලාවට A level වල වැදගත් වෙන්නේ දැන් තමන් පාඩම් කරන එකට වඩා දැන් කෙමිස්ට්‍රි වගේ විෂයක් ගත්තොත් මේකට කටපාඩම් කරන එකට වඩා මේකෙදි වැදගත් වෙන්නේ අර ප්‍රශ්න වලට උත්තර ලිවීමේ හැකියාව වර්ධනය කර ගැනීම තමයි මේ කාලෙදි වැදගත් වෙන්නේ. අන්න ඒ කාරණේ පිළිබඳව ඔයාලා ඔළුවේ තියාගන්න. ඊළඟ කාරණේ ගැන කතා කරොත් එහෙම ආදර්ශ ප්‍රශ්න පත්‍ර මම නම් දැන් ක්ලාස් වල කියන්නේ සාමාන්‍ය සතියකට අපි හිතමුකෝ උදේවරුවක් සැලකුවා කියලා. සතියකට සාමාන්‍ය මම ළමයිට කියන්නේ සාමාන්‍ය සතියකට දවස් 3ක් තෝරාගෙන ඒ දවස් 3 MCQ 3ක් කරන්න කියලා. උදේවරුවක් තෝරාගෙන MCQ 3ක් කරනවා. MCQ 3 කරද්දී ඒකෙත් යම් ක්‍රමයක් කියන MCQ 3 කරද්දී දැන් අපි හිතමුකෝ ඔයාලට ලකුණු MCQ එකකට ලකුණු 20ක් ආවේ කියලා. ලකුණු 20ක් ආවේ. වැරදි උත්තර සාමාන්‍යයෙන් සැලකුවොත් එහෙම වැරදි උත්තර තියෙනවා දැන් ඔයාගේ වැරදිලා තියෙනවා 30ක්. අන්න ඒ 30 විවරණය ලියන්න යන්න එපා. ඔයාලට තියෙන්නේ ඒ 30 සාමාන්‍යයෙන් ඔයාලගේ රිසෝස් බුක් තියෙනවනේ. රිසෝස් බුක් වල බොහෝ වෙලාවට ඔයාලට ওই වැරදුන තියෙන සාමාන්‍යයෙන් 20කට විතර උත්තර හොයාගත්ත හැකි. ඊට අමතරව ඔයාලා ගාව නෝට් තියෙනවා. මේ නෝට් වලින් ඔයාලට වැරදුණු ප්‍රශ්න වලට උත්තර හොයාගත්ත හැකි. ඊට පස්සේ සාමාන්‍ය අපි හිතමුකෝ දැන් ඔයාට 30ක් වැරදුණා. ඔයා 20කට පිළිතුරු හොයාගත්තා. පිළිතුරු හොයාගෙන ඔයාට හොයාගන්න බැරි පිළිතුරු 10ක් විතර තියෙනවානේ. ওই 10 ඕනනම් ඔයාට පුළුවන් යාළුවෙක්ගෙන් අහගන්න. ඊට අමතරව නැත්තම් මගේ පර්සනල් නම්බර් එක දාන්න. ඒකට ඕනනම් ඔයාලට මැසේජ් එකක් දාලා ඔයාලට යම් දැන් කෙමිස්ට්‍රි වල යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව මම රිප්ලයි එකක් දාන්නම්. ඔයාලා මේ ප්‍රශ්නේ අහන්න මම ප්‍රශ්නයක් දාලා පිළිතුරු දාන්න. ඊට අමතරව ඔයාලගේ උපකාරක පන්ති ගුරුවරයෙක්ගෙන් ඒක අහන්න පුළුවන්. පාසල් ගුරුවරයෙක්ගෙන් අහන්න පුළුවන්. ඒ වගේ ඔයාලගේ ප්‍රශ්න निराකරණය කරගන්න බලන්න. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ ඉතුරු වැරදි කීපය අඳුන ගන්න බලන්න. ඔන්න ඔය විදිහට පේපර් 10ක් විතර යද්දී පුළුවන් නම් ඔයාලා එක එක පේපරේ ලකුණු දාගන්න සාමාන්‍යයෙන් කොලයක් අරගෙන පළවෙනි පේපරේට මෙච්චරයි දෙවෙනි පේපරේට මෙච්චරයි තුන්වෙනි පේපරේට මෙච්චරයි මෙන්න මේ විදිහට MCQ ප්‍රශ්න පත්‍ර මම ගැන කතා MCQ ගැන කතා කරන්නේ මෙන්න මේ විදිහට ලකුණු ගත්තේ කියලා දාගන්න. එතකොට මම මේක අර අත්දැකීමෙන් දන්න දෙයක් කියන්නේ ඔයාලටම තේරෙනවා ඔයාලගේ ලකුණු වර්ධනය වෙනවා.
අද ගත්තේ 20යි ඊළඟ දවසේ ගත්තේ 22යි ඊට පස්සේ ගත්තේ 25යි. අන්න ඒ විදිහට දවස ඔයාලා බලන්න ඔයාලගේ ලකුණු වර්ධනය කරගන්න සාමාන්‍යයෙන් සතියකට පුළුවන් නම් සතියකට පේපර් 5ක් විතර කරන්න. සාමාන්‍ය පැය දෙකකට ආසන්න කාලයක් යන්නේ MCQ පේපරයක් කරන්න දවසකට. ඉතින් ඒ විදිහට ඔයාලා අධ්‍යයනය කරන්න පහක් කරන්න අමාරු නම් සාමාන්‍ය 3ක් වගේ MCQ කරන්න. ඔන්න ඔය ක්‍රමවේදය කරොත් එහෙම සාමාන්‍ය මම දෙන්න. මම ක්ලාස් වල ළමයින්ගෙන් දැකලා තියෙනවා සාමාන්‍යයෙන් අර 20 ගණන් ගත්ත ළමයි ලකුණු 35 40 ආසන්න ප්‍රමාණයක් ඔය කියපු ක්‍රමවේද ඔක්කොම කරලා අරන් තියෙනවා. එතකොට මේ පුළුවන් නම් ඊළඟ කාරණේ තමයි MCQ වලට දැන් අපි හිතමුකෝ පාස් පේපර් එක ගත්තා කියලා. පාස් පේපර් වල Taman දන්නේ නැති දේවල් තියෙනවනේ MCQ එක ගත්තොත් එහෙම දන්නේ නැති දේවල් තියෙනවනේ. ඒ දේවල් ඉගෙන ගන්න ගුරුවරු ඕනේ නැහැ. ඒකදී ඔයාටම අධ්‍යයනය කරන්න පොඩි මූලාශ්‍රයක් තියෙනවා. ඒක තමයි මේ AH පාරිස්සගේ විවරණ පොත තියෙනවා. ඒ විවරණ පොත අධ්‍යයනය කරන්න පුළුවන් සාමාන්‍ය ඒක අර අලුතෙන් ගහලා තියෙන වර්ෂන් එකේ 2006 ඉඳලා 2025 වෙනකම් ප්‍රශ්න තියෙනවා. කියන්නේ ප්‍රශ්න සහ පිළිතුරු තියෙනවා. ඒව අධ්‍යයනය කරොත් එහෙනම් ඔයාලට පුළුවන් එකකින් අධ්‍යයනය කරලා සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන්. මමත් ළමයි කීප දෙනෙක් ගියාම මමත් ඒ කාලේ ඔක අධ්‍යයනය කරන ඔය පාරිස්සගේ විවරණ පොත මමත් ළමයි කීප දෙනෙක් ගියාම ඒ ළමයිනුත් කියනවා ඔව් මේක සාර්ථකයි අපිට මේක තනියෙන් මේක කරගන්න පුළුවන් මේ පොත අධ්‍යයනය කරලා කියලා තියෙනවා. ඒ හින්දා තමයි මම මේක කියන්නේ ප්‍රසිද්ධිය කියන්නේ මේ පොත තනියෙන් අධ්‍යයනය කරන්න සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි රසායන විද්‍යාව පිළිබඳව ස්මට්ටමක හෝ ස්මට්ටමක ඉන්න ඕනෑම දරුවෙකුට මේ පොත සාමාන්‍යයෙන් තේරුම් ගන්න. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් MCQ එකට ඔයාලගේ ලකුණු වැඩි කරගන්න ඔය ක්‍රමවේද අනුගමනය කරොත් පුළුවන්. හරි. ඊළඟට MCQ ප්‍රශ්න පත්‍ර ගැන අපි කතා කරමු. ඊළඟට අපි කතා කරමු ව්‍යුහගත එක සහ රචනා ප්‍රශ්න පත්‍රය පිළිබඳව. දැන් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය කතා කරොත් එහෙම ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ දැන් පළවෙනි ප්‍රශ්නේ බන්ධන පාඩමෙන් සහ පළවෙනි පාඩමෙන් නිර්මාණය වෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ කතා කරොත් එහෙම ඉනෝගනික් ප්‍රශ්නයක් ඉන්නේ. ඒක SP සහ D ගොනු වලින් නිර්මාණය වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ කතා කරොත් එහෙම එක සමහරට KCKP වලින් අහනවා. සමහරට අයනික සමතුලිතතාවයේ චාලක කලාප හෝ එහෙම අහනවා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ කතා කරොත් මේක ඕගනික් වලින් යන්නේ. ওই ප්‍රශ්න හතර අනිවාර්යයෙන්ම අපි මේ ප්‍රශ්න හතරට පිළිතුරු ලියන්න මේක එතන කිසිම එකක් අපිට කියන්නේ මගහැරලා යන්න බෑනේ. එතකොට දැන් මම මේ දවස්වල දෙකපු දෙයක් තමයි ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ සහ රචනා ප්‍රශ්න පත්‍රයේ සැලකුවොත් එහෙම විවගත ප්‍රශ්න පත්‍රය ලකුණු වැඩි කරගන්න කියන ක්‍රමය තමයි මමත් මේ ක්ලාස් වල කරලා තියෙනවා. ඒ ළමයි කියනවා දැන් ළමයි කියනවා මේ කාර්ය ලකුණු වැඩි වෙනවා තමයි මේ ක්‍රමවේදෙට කියලා. ඒකට ක්‍රමවේදය තමයි මෙහෙම. ඔයාලට පළවෙනියෙන්ම තියෙන්නේ අපි හිතමුකෝ පළවෙනි ප්‍රශ්නය කියලා අනිවාර්යයෙන්ම ඔයාලා මේ දවස්වල නම් 2010 ඉඳලවත් 2025 ප්‍රශ්න පත්‍ර දක්වා 2010 ඉඳලා 25 දක්වා පාස් පේපර් ටික සම්පූර්ණයෙන් ඉවර කළ යුතුමයි. 2010 ඉඳලා 25 දක්වා ඉවර කළ යුතුමයි. ඒ වගේ ආන්සර්ස් තියෙනවා. පුළුවන් නම් ඔරිජිනල් මාකින් පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් ඔයාලට හොයාගන්න පුළුවන් මේ 2013 වගේ ඉඳලා 2025 වෙනකන් ඔරිජිනල් මාකින් හොයාගන්න පුළුවන්. ඒවා වටිනවා මාර විදියට ඔයාලගේ ලකුණු දෙන ආකාරය පිළිබඳව ඔයාලා ලොකු දැනුමක් ගත්ත හැකි. මොකේද මේකේ ලකුණු හිමි වෙන්නේ කියලා. ඔරිජිනල් මාක් ස්කීම් පාවිච්චි කරන්න 2013 ඉඳලා 2025 වෙනකන්. ඊළඟ කාරණේ තමයි දැන් විවගත ප්‍රශ්න පත්‍රයේ සැලකුවොත් එන්න දැන් ඉනෝගනික් ප්‍රශ්න අනිවාර්යෙන් දෙවනියට එනවනේ. ඔයාලට පුළුවන් දැන් 2026 දැන් තව 2023 24 25 තියෙනවනේ. පාස් පේපර් ටික වෙනම කරන්න. ඊට අමතරව 2023 24 25 තියෙනවනේ. ඔය අවුරුදු වල සාමාන්‍යයෙන් පළාත් පේපර්ස් තියෙනවා. පළාත් පේපර්ස් තියෙනවා. ඊට ඉස්කෝල වල පේපර්ස් තියෙනවා. පුළුවන් නම් ඒ පේපර්ස් වල අපි සැලකුවොත් එන්න දෙවෙනි ප්‍රශ්නේ ඉනෝගනික් ප්‍රශ්නේ සැලකුවොත් එන්න ඔයාලා ඉනෝගනික් ප්‍රශ්න 10ක් විතර වෙන් කරගෙන ඒ ප්‍රශ්න එක දිගට කරන්න. දවසක් වෙන් කරගත්තම මම අද ඉනෝගනික් වලට වෙන් කරගන්නවා කියලා. ඒ දවසේ ඉනෝගනික් ප්‍රශ්න 10ක් විතර කරන්න. පළවෙනි ප්‍රශ්න 10ක් විතර කරන්න. මේ වගේ යම් අර ඔයාලට හිතේ මේක අර යම් පිළිවෙලක් නේද මේ වගේ තියෙන්නේ කියලා ඒ පිළිවෙල වලට අඳුර ගන්න පුළුවන් අර පේපර් එකකට හුරු වෙන්න පුළුවන් මේ ක්‍රමවේදය මත. පළවෙනි ඊළඟ කාරණේ තමයි වෙනි ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්නෙට සාමාන්‍යයෙන් මේ පේපර් වලින් හොයලා ටිකක් අමාරු ප්‍රශ්න ටිකක් තෝරාගෙන ඒ ප්‍රශ්න කරන්න බලන්න. දන්නේ නැත්නම් ඔයා ගුරුවරයෙක්ගෙන් හෝ යම් දන්නේ යාළුවෙක්ගෙන් හෝ අහලා ඒක ප්‍රශ්න ටික කරන්න බලන්න. බලපුවාම Tamanටම තේරෙනවා මේකේ ක්‍රමවේදය අල්ලගන්න. Tamanට දැන් ප්‍රශ්නයක් කරන්න බෑ නෝට් පෙරලා රිසෝස් බුක් යොදා රිසෝස් බුක් වලට පාවිච්චි කරන්න බෑ. ඊට පස්සේ ඔයාලා ඉගෙන ගත්ත නෝට් තියෙනවා. ඒ නෝට් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් සාමාන්‍ය ව්‍යුහගත ප්‍රශ්න 10ක් විතර කරන්න සාමාන්‍යයෙන්. 10ක් විතර කරොත් ඒක වර්ධනය කරගත්ත හැකියි. ඊළඟට රචනා පේපරේ සැලකුවොත් එන්න රචනා පේපරේ නම් ඔයාලට පුළුවන් B කොටස සහ C කොටස කියලා තියෙනවානේ. ඔය B කොටසේ ඔයාලට පුළුවන් ප්‍රශ්නයක් අරින්න. C කොටසෙත් ප්‍රශ්නයක් ඔයාලට අරින්න පුළුවන්. එතකොට මම නම් දැන් ළමයිට කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් KCKP ගාන කරන්න. ඒක සාමාන්‍යයෙන් ලේසි. ඒක දැන් ඒක සැලකුවොත් 2010 ඉඳලා
2025 වෙනකන් වගේ ප්‍රශ්න පත්‍ර කියන්නේ අපස විභාග අපස උසස් පෙළ විභාගේ දීලා තියෙන ප්‍රශ්න පත්‍ර තියෙනවානේ. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර. ඒ ප්‍රශ්න පත්‍ර කළොත් එහෙම ඔයාලට පුළුවන් මේ ඒක අර ක්‍රමවේදය අල්ලගන්න ඔය KPKC ගාන ඇවිල්ලා තියෙන ක්‍රමවේදය. ඒකේ බොහෝ විට KPKC ගාන අනුව ශක්ති විද්‍යාව සහ KPKC ට අදාළ වායු ප්‍රශ්නයෙන් තමයි ඔය පස්වෙනි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඊළඟට ළමයින්ට පුළුවන් විද්‍යුත් රසායනය සහ ඩී ගොනුවෙන් අහන ප්‍රශ්නයක් කියනවා හත්වෙනි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේත් සම්පූර්ණයෙන් අවසන් කරන්න පුළුවන්. ඊළඟට ඒ වගේ තර ක්‍රමවේදයක තමයි පුළුවන් නම් දැන් අපි KPKC ප්‍රශ්න බැලුවොත් එහෙම 2010 ඉඳලා 2025 වෙනකම් ප්‍රශ්න පත්‍ර ටික කරලා එතන සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 16ක් තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර ටික කරලා ඊළඟට තව ළමයෙක්ට පුළුවන් මේ දැන් ඔය 2023 24 25 දැන් ඉදිරියට 26ක් වෙනවා. 26ත් දැන් ඔය උතුරු මැද පළාත්, මධ්‍යම පළාත්, ඊට පස්සේ කොළඹ පේපර්ස්, වයඹ පළාත්, දකුණු පළාත් පේපර්ස් වල තියෙන පස්වෙනි ප්‍රශ්න කිහිපයක් දවසක් අරගෙන පස්වෙනි ප්‍රශ්න සාමාන්‍ය පස්වෙනි ප්‍රශ්න 10ක් විතර අරගෙන ඒ පස්වෙනි ප්‍රශ්න ටික කරනවා. ඊළඟට හත්වෙනි ප්‍රශ්නෙට පුරුදු වෙනවා. අන්න ඒ විදිහට ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට පුරුදු වෙන්න. ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට පුරුදු වෙන්න. ඊළඟ කාරණේ තමයි ඊට පස්සේ ඔයාලට පුළුවන් අනිවාර්යෙන් ළමයි කරන ප්‍රශ්න තමයි ඕගනික් ප්‍රශ්නේ. ඕගනික් ප්‍රශ්නටත් අන්න ඒ විදිහට ප්‍රශ්න කිහිපයක් අරගෙන ඒ ප්‍රශ්න සාමාන්‍යයෙන් ඕගනික් ප්‍රශ්න 15ක් විතර අරගෙන ඒ ප්‍රශ්න දවසක් තෝරාගෙන මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඊළඟට යම් ළමයෙකුට පුළුවන් ඕනනම් ඉනෝගනික් ප්‍රශ්න කරන්නත් පුළුවන්, කර්මාන්ත ප්‍රශ්න කරන්නත් පුළුවන්. ඉනෝගනික් ප්‍රශ්නේ ගොඩක් තමයි අමාරුයි. නමුත් කර්මාන්ත ප්‍රශ්නේ අර කියන්නේ මාකින් එකේ තියෙන එක මේ විදිහටම ලියන්න ඕනේ කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ සම්පත් පොතට අනුගත වෙන්න ඕනේ සම්පූර්ණයෙන්ම සම්පත් පොත සම්පූර්ණයෙන්ම කටපාඩම් කරොත් එහෙම අර ප්‍රශ්නෙට සාමාන්‍යයෙන් ලකුණු 120 150 120ට වැඩි ප්‍රමාණයක් ගන්න හැකියි. එඳා යම් කර්මාන්ත ළමයෙක් කරනවා නම් ඒ ළමයා සම්පත් පොත සම්පූර්ණයෙන් කටපාඩම් කරගන්න සහ ඒකේ නම් යන්න එපා සමහර 2019 පස්සේ වගේ සිලබස් එකේ පොඩි වෙනස්කම් තියෙනවා. එඳා කර්මාන්ත ප්‍රශ්න කරනවා නම් සාමාන්‍ය 2019 ඉඳලා 2025 වෙනකන් පාස් පේපර් ටික කරන්න කර්මාන්ත රචනා ප්‍රශ්නෙදී. ඊළඟ කාරණේ තමයි කර්මාන්ත ප්‍රශ්න තව කර්මාන්ත ප්‍රශ්න කිහිපයක් ඔයාලට ඔය මේ මධ්‍යම පළාත් දකුණු පළාත් පසුගිය පේපර් වලින් හොයා ගන්න පුළුවන්. ඒවත් ප්‍රශ්න 20ක් විතර අරගෙන ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ටයිම් තියන්න ඕනේ තමන්ට ලේසි ප්‍රශ්නේ ලේසි ප්‍රශ්නෙන් ආරම්භ කරලා ලේසි ප්‍රශ්නේ ඉඳලා අමාරු ප්‍රශ්න අවසන් කරන්න. අන්න ඒ විදිහට තමන් කැමති තැනින් ආරම්භ කරලා තමන් කැමති පාඩමෙන් ආරම්භ කරලා කැමති පාඩමෙන් අවසන් කරන්න. දැන් යම් ළමයි ඉන්න පුළුවන් දැන් මේ කාලය තුල මම කියනවා වැඩ කරන්න කියලා තව ළමයි පිරිසක් ඉන්න පුළුවන්. මොකද්ද කරන්නේ පිළිවෙල අදහසක් නැහෙනේ. අනේ මොකද්ද කරන්න පිළිබඳ අදහසක් තමයි මම මේකෙන් ලබා දුන්නේ. එතකොට යම් ළමයෙකුට මම කියපු ක්‍රමවේද අනුගමනය කරලා මේකෙදී මේ ක්‍රමවේද මම කියපු ක්‍රමවේද සියල්ලම ඔයාලා අධ්‍යයනය කරන්න. මේක අධ්‍යයනය කරාට පස්සේ ඔයාලටම තේරෙනවා ඔයාලගේ ලකුණු දවස එන්න වැඩි වෙන කාරණේ පිළිබඳව සහ ඔයාලා මේ ප්‍රශ්න වලට මුහුණ දීම තුලින් එකක් තමයි ඔයාලට කරුණු මතක් කරගත්ත හැකි. ප්‍රශ්නයකට උත්තර දෙන්න ඔයාලගේ පොත් පරිහරණය කරන්න. පොත් පරිහරණය කරලා පොත් වලින් බල ඒකට පිළිතුරු සපයන්න. මේක උසස් පෙළ විභාගයේ නෙමෙයිනේ පොත් වලින් බල ඒකට පිළිතුරු සපයන්න. ඊළඟ කාරණේ තමයි ඔයාලගේ අර ප්‍රශ්න වල තියෙන බය කියන එක සම්පූර්ණයෙන් නැති වෙනවා මේකෙන් තුල. සහ ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් මේ දවස්වල. දැන් ඔයාලගේ තියරි පොත්ව බල ඉන්න එපා කියන කාරණේ තමයි මට ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ. ඒකෙන් ඔයාලට අර ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව කියන එක වර්ධනය කරගන්න වෙන්නේ නැහැ. හරි. ඒ කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඊළඟට බයෝ සහ දැන් මම දිස්ත්‍රික් 4 වෙනි විදියට මම වැඩ කරපු විදියක් තියෙනවානේ. මේ වැඩ කරපු විදිහ මම බයෝ සහ ෆිසික්ස් සබ්ජෙක්ට් වලට තව ඉදිරියේදී වීඩියෝ දාන්නම්. ඒවත් බලන්න.